මම මාතර රාහුල ශිෂ්‍ය නායකයෙක්. එක දවසක් විදුහල්පතිතුමා මට රාජකාරීමය කාර්යයක් පවරනවා. මම මේ රාජකාරීමය කාර්යයක් කරලා ගිහිල්ලා විදුහල්පතිතුමාගේ කාමරේ බලනකොට විදුහල්පතිතුමා කාමරේ නැහැ. මම හිතුවා මේ පණිවිඩේ එතුමාට කොහොම හරි ඉක්මනටම කියන්න ඕන කියලා. එතුමා ඉන්නේ කොහෙද කියලා හොයාගෙන ගියා. යනකොට එතුමා මේ පන්ති බලාගෙන ඉස්සරහට යන ගමන් මම එක සැරේටම කිව්වා සනේ අර වැඩේ කියලා කිව්ව විතරයි. මගේ දිහා අමුතු විදියට බැලුවා. මම සැර විදියට. අල්ලනවා තමසගේ අත. එයි මම අතල්ලා. හැබැයි සර්ගේ පණිවිඩෙන් සර් කියපු දෙන්නේ මම අතල්ලුවා. ඔහු මට කෝටුවෙන් පාරවල් දෙකක් ගහලා කිව්වා මම ඔෆිස් එකට ගියාම තමස ඔෆිස් එකට මම ඔෆිස් එකට ගියා. ගියන් පස්සේ වාඩි වෙලා කියලා මට නියෝග කළා. අද ඉඳලා එකපාරටම ඉගෙන ගන්නවා. යම් කිසි වැදගත් රාජකාරීමය කටයුත්තක් කරන්න දුන්නාන් පස්සේ මේ මගතොටේ හම්බෙනකොට බස් හෝල්ට් වල টয়ලට් වලදී ඒ පණිවිඩ කියන්න පුරුදු වෙන්න එපා. ඒක ඔෆිස් එකටම ඇවිල්ලා කියන්න. ඒක රාජකාරී වැඩක්. ඔබ මට නියෝග කළා. එදා මම ඒ ගත්ත ආදර්ශය අද වෙනකොට මම ඉස්සරහට අරගෙන යනවා. කිසිම වෙලාවක රාජකාරීමය කටයුත්තක් මගතොටේදී টয়ලට් එකේදී එහෙම නැත්නම් කවුරු හරි කොයිදී හම්බුනාම විනෝද වෙන තැනකදී කවදාවත් මම කතා කරන්නේ නැහැ. ඒ තමයි අපි හැදුව රාජ